are you doing? Hello. Hi. Nandini, di mana ya? Hai kami, ayo handila ini ya. Kodam mau nebenan aku. Bye Hi, bye කොහොමද යාට? හොඳින් ඉන්නවද? මොකද යාගේ නම? කීවසරද ඉන්නේ? 1. Grade 1? මට හිතෙනවා මේ ෂුගර් එක හරි හොඳයි කියලා. අනිවාර්යයෙන්. ආකර්ෂණීය ආසාවක් අපේ හිතනවා දැන් මෙතන බැහැලින් Good morning everyone. ඉතින් ජහල් සොයසන් නිවුස් එකේ මේ පාර ඔයාලට දෙන්න හදන්නේ වෙනස් ඉතින් ඔන්න දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවේ දිගම ට්‍රේන් රයිඩ් එකට ඔයාලව එකතු කරගන්න. ඉතින් දැන් මම ඉන්නේ කොටුව දුම්රිය ස්ථානයේ දැන් වෙලාවේ 5යි කාලය විතර වෙලා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ ජෆ්නවලට යන්න. ඉතින් මේ කොනේ ඉඳලා ඒ කොනට යන්න තමයි හදන්නේ. උතුරු කෙළවර තියෙන ලස්සන ප්ලේසස් ගොඩාරියකට ඔයාලව එකතු කරගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් රැඳිලා ඉන්න බ්ලොග් එකේ අවසානය වෙනකම්ම ජෆ්න ටුවර් එකට ඔයාලව එකතු කරගන්නේ යාල්දේවි ට්‍රේන් එකේ. යාල්දේවි ට්‍රේන් ටුවර් එකත් එක්ක ඔයාලව එකතු කරගන්න හදන්නේ. ඉතින් ලස්සනම එක්ස්පීරියන්සස් ගොඩක් ඔයාලට ලැබෙයි කියලා මම හිතනවා. අපි අතරම කන්ටි ට්‍රිප් එකක් තමයි යන්නේ. ඉතින් මගේ නෑදෑයෝ අපි කන්නේ ගියාය. ඒ වගේම ඔයාලව මගේ ටුවර් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි දැන් ඉතින් guys යාල්දේවි දුම්රිය ගමන් ආරම්භ කරනකොට උදෑසන 5:45 විතර වුණා. ඉතින් පැය 8:00මාරක විතර ජර්නි එකකට පස්සේ ඔන්න අපි යාපනයට ළඟා වුණා. ඉතින් ලොකු වෙලාවක් කියලා හිතුණට ඇත්තටම ඒ පැය 8:00මාර මට නම් පොඩ්ඩක්වත් දැනුනේවත් නැහැ. මොකද මං ඒ පැය 8:00මාර ඇතුළත ට්‍රේන් රයිඩ් එක ෆුල් එන්ජොයි කරා. ඒ වගේම ඔයාලට පෙන්න නිසා ඔයාලවත් එකතු කරගන්න ඕනි නිසා ලස්සන වීඩියෝ ක්ලිප්ස් නුත් කීපයක් ගත්තා. ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ලැබුණු ට්‍රේන් රයිඩ් එකක්. ඇත්තටම මං කියන්නේ ගොඩක් අය කියන දෙයක් තමා ට්‍රේන් එකේ යනවකුවම ඒක හරිම ප්‍රොඩක්ට් ජර්නි එකක්. ඒක හරි අමාරුයි. ලොකු වෙලාවක් යනවා. ඊට වඩා ලේසි වාහනයක් කරන් යන එක. එහෙම කියලා කිව්වට ඇත්තටම මං නම් කියන්නේ ඔයා ට්‍රැවලින් කරන්න යනවනම් ඔයා ලංකාවේ ටිකක් ඔයා ඉන්න තැන් ප්ලේස් එකෙන් ටිකක් දුරට යනවනම් හොඳම ට්‍රාන්ස්පෝර්ට් වේ එක තමයි ට්‍රේන් රයිඩ් එකක් කියලා කියන්නේ. රයිඩ් එකක් පොඩි ළමයින්ට ලොකු අලුත්
ඉතින් ගයිස් මං ෂීට් බුක් කරලා තිබ්බේ ෆස්ට් ක්ලාස් එකේ ඒ පාර්ට් එකේ. ඇත්තටම ෆස්ට් ක්ලාස් එක ගැන කිව්වොත් යාල්දේවි ට්‍රේන් එකේ ෆස්ට් ක්ලාස් එක නම් සුපිරි. මාරම කම්ෆර්ටබල්. ෂීට්ස් ගත්තත් අනිත් ෆැසිලිටීස් ගත්තත් හරිම හොඳයි. ඇත්තටම ඒ ට්‍රේන් රයිඩ් එක ඇතුලේ අපි කියන්නේ ඇත්තටම අපිට මහන්සියක් දැනෙන්නේ නැති තරම්. ඒ අතින් ගත්තම ඒකේ ෆැසිලිටීස් නම් ඇත්තටම හොඳයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒත් ඇත්තම කතාව ගයිස් මං ඒකේ හිටපු නැති තරම්මයි. මොකද මට ඕනි වෙලා තිබ්බේ ට්‍රේන් රයිඩ් එක රියල් එක්ස්පීරියන්ස් එක ඒ පැය 8:00 ඇතුළත විඳ ගන්න. ඉතින් මම ෆස්ට් ක්ලාස් එකේ ඉඳලා එකපාරක් තර්ඩ් ක්ලාස් එකට එනකම් ෆස්ට් ක්ලාස් එකේ ඉඳලා සෙකන්ඩ් ක්ලාස් එකට ගිහිල්ලා ඊට සෙකන්ඩ් ක්ලාස් එකෙන් කැන්ටීන් එකත් පහු කරන් තර්ඩ් ක්ලාස් එකට ගිහිල්ලා ආයෙමත් තර්ඩ් ක්ලාස් එකේ ඉඳලා දිගටම ෆස්ට් ක්ලාස් එකට ඇවිදගෙන ආවා. ඉතින් ඇත්තටම අර අපිට ඒ විදියට ක්ලාසස් මාරු වෙවි අපිට ගොඩක් පුද්ගලයන් හමු වෙන්න හොඳ chance එකක් ලැබෙනවා. ඒ කියන්නේ පෞද්ගලික වාහනයක යනවා වගේ නෙවෙයි වෙtti. ඒවා ඉන්න අලුතෙන් අපිට හම්බෙන පුද්ගලයන් එක්ක කතා බහ කරලා වුන් එක්ක ටික වෙලාවක් ගත කරලා ඊට පස්සේ පරිසරය නරඹලා ඒ ලැබෙන අත්දැකීම් ටික ඔයාට පෞද්ගලික වාහනයක යනවා නම් කීයටවත් ගන්න බෑ. අන්න ඒකයි කියන්නේ ඔයා travel කරනවා නම් අනිවාර්යයෙන්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් යූස් කරන්න. මොකද ඒකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක ඔයාට වෙන කොහෙන්වත් ගන්න බෑ. ඉතින් අනිත් විශේෂම දේ තමා අපි කොළඹ කොටුවේ ඉඳලා එහෙම නැත්නම් නාගරික පරිසරයක ඉඳලා විවිධ දිස්ත්‍රික්ක පහු කරමින් යාපනයට ළඟා වෙනකොට ඒ පරිසරය උනත් පුදුමාකාර විදියට වෙනස් වීමක්. ඔබ හොඳට පරිසරය නිරීක්ෂණය කරමින් ආවොත් ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් ඇත්තටම අපි travel එකකදී තවත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි අපි travel කරනකොට පරිසරය ගැන හොඳ විමසිල්ලීමක්ද යන්න ඕනේ. කියන්නේ පරිසරය ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඇයි කතාවක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කොනේ ඉඳන් උතුරු කොනට ට්‍රේන් එකෙන් යනකොට ඔයාලට විවිධ පරිසර පද්ධතීන් රැසක්ම එකවර දැක ගන්නට පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ කතාව ඇත්තම ඇත්ත. මොකද අපි දකුණේ ඉඳන් උතුරට යද්දී ඒ පරිසර පද්ධතීන් වල වෙනස් වීම, ශාකවල විස්තරවල ස්වභාවයන් වෙනස් වීම වගේ පරිසරේ නැත්නම් ස්වභාව ධර්මයේ ඒ විශ්මිත නිර්මාණ රැසක් අපිට දැක ගන්නට පුළුවන් අවස්ථා. ඔයාලව එකතු කරන් ආවේ කොටුවේ ඉඳලා යාපනය දක්වා ට්‍රේන් ටුවර් එකක්. ඉතින් මං හිතනවා ඔයාලා ඉතින් අපි අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ඒකත්.
මගේ ජීවිතයේ තිබිච්ච ලොකුම ආසාවක් තමයි traveling life එකේ මට තිබිච්ච ලොකු ටාගට් එකක් තමයි ජැෆ්නා වලට විශේෂයෙන්ම ට්‍රේන් එකෙන් ටුවර් එකක් එන එක. ඉතින් මම හිතනවා ඒක මෙච්චර ඉක්මනට මට ඒක කරගන්න පුළුවන් නේ කියලා මම හිතුවේ නෑ. හරිම සතුටුයි. එතෙන්දි මට ලැබිච්ච එක්ස්පීරියන්සස් එක්ක ගොඩක් අය හම්බුණා, අලුතෙන් කට්ටිය අඳුන ගන්න ලැබුණා. ඒ වගේම මම ජීවිතේ ලැබපු නැති අත්දැකීම් ගොඩක් මට ඒ පැය ගණනාව තුළ ලැබුණා. ඉතින් රැඳිලා ඉන්න ඉස්සරහට අපි ජැෆ්නා වටේ රවුම තහස් සයිසන් නිවුස් එකෙන් ඔයාලා ඉදිරි කරගෙන යනවා. மதுரவை பாடம் படிக்கலாம் ரோசி ரோசி வாழ்வு மகிழவை பாடம் படிக்கலாம் யோசி யோசி மதுரவை பாடம் படிக்கலாம் ரோசி ரோசி வாழ்வு மகிழவை பாடம் படிக்கலாம்